ටීචර් මොකද කරන්නේ? පේන්නේ නැන්දනේ ඔයාලා මම පාර කරන විත්තිය. විත්තිය. ඔයාලා බඩේ අමාරුද? ඔයා දැන් අර බඩේ අමාරුවට ඉන්නේ. දැන් ඔයාලා හැමෝම සීගිරිය දැක්ක නේද? ඔව් ටීචර්. චන්දනයි විරාජුයි කියන්නකො බලන්න සීගිරිය කුරුටු ගීත ලිව්වේ කවුද කියලා? ටීචර් කුරුටු ගීනල් ලිව්වේ නෑ. රන්දික කියපු නිසා හසිනි I love you කියලා ලිව්වා. අපේ ලොකු අක්කගේ මහත්තයාට ණයා ගැව්වා. එක ළමේ කුකුස්ස අරන් ගියා. අනිත් ළමයා ගඟේ ගියා. අක්කා එළුවෙන් පන්සලට ගියා. අපේ ටීවී එකේ කොහෙන්ද අනේ අඩි 30ක සර්පේ බලන්නේ? අපේ ටීවී ගඟල් 22කනේ. අපරාධි. අනේ අම්මේ මේ ඔය ටීවී එක ඕෆ් කළා. ඒක ඉස්සරහට ගිහින් බලන්න කේප්ප වැස්සිය පේනවද කියලා. උට කොහමද මම මේක තෝරන්නේ කියපන්. යකෝ මම මැරෙනම් මූට සිංහල තේරෙන්නේ නැද්ද? එතකොට චිකන් ගෝ. චිකන් පූසකේවා. පූසකෝ. මේ ඉන්නේ පූසකේවා. පූසකේවේ. තොට තේරෙන්නේ බලහත්. මේකද අයිතිය මට තියෙන්නේ අක්කා. අනේ පොඩක් ඉන්න බං කියලානේ තියෙන්නේ ඔයාට. මොනවද? මේ අපේ නයියා. මූ. ඔව්. කවුද මේ කතා කරන්නේ? ඩයලොග් ආයතනේ. උඹ උලිකාර ඩයලොග් නමගේ හත් නම්බරේට අරන් තියෙන්නේ? වැරදුනා. වැරදුනා ෆෝන් එක තියපන්. කවුරුන් නැද්ද? තියහන් ෆෝන් එක. ඕක තියපන්. එක්ස්කියුස් මි නංගි. මේ නංගි ඔයාට බය නැද්ද මේ සොහනක් උඩට වෙලා ඉන්න මේ වෙලාවේ? එක්ස්කියුස් මි. අතුල ගොඩක් රස්නේ. ඒ නිසා මම එළියට ආවා. අම්මා කෙනෙක් හැටියට මට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේකේ දුක්ුණානේ. නෑ හිම නෑ අනේ ඉතින් දරුවෝ උනත් පැනලා යන්න එපා නේද? එක්ස්පීරියන්ස් එකම බලන්නකෝ නේද? දැන් මගේ අනිත් දරුවෝ ඉන්නව නේද? ඔක්කොම ළමයි හොඳට විභාග පෙල්. පව් කරපු උන්ට පළ දෙන ලක් එක මොකද්ද? පව් කරපු. පව් කරපු අයට පළ දෙන ලක් එක මොකද්ද? පවුලක්. තෝමස් අල්වා එඩිසන් වදන්න. ෆේස්බුක් ඔයාගත්තේ. බල්බය. බොරු කරන්නේ. ජෝක්ස් ඕකේ? ජෝක්ස්. ඔහොම ජෝක් මන්න. මේ පෙම්පිඩේ කියලා කතා කරන්නේ මගේ නම කියලා කතා කරන්නේ නැතුව. මාර අප්සෙට් එක මට උඹේ නම මතක වුණා නෑ. ඇත්තට මොකද්ද උඹේ නම? තම්සෙට දැන් මගේ නමත් මතක නැහැ. කවුද මේ කැකුලා? කවුද කතා කරන්නේ? අද ගෙදර පොච්චද? හෙලෝ කවුද කතා කරන්නේ? මර කොටා දමන්න. කවුද මේ වැද්දා? මංගච්ඡාන. ඈ හෙලෝ who is speaking? කුළු පොච්ච මන්දකලා? කවුද මන් දන්නේ නැහැ. කැකුලා? කුකුලා. මයිකල් අයියා රවුමක් යන්න. අනිවා යම්මල්ලි. හේ නයිට්. ඔයා කොහෙද? සම වෙන්න මයිකල්. දැම්මට කෙල්ලෙක් ඉන්නවා. ඔයාට මාව පානම් කලින් කියන්නට තිබුණා. මේක නෙවෙයි. එදා මොකද්ද මට වාගේ නම කියලා කිව්වේ? මගේද? ඔව්. පවන්සලා යන්තම් පලාන. මොකද? පවන්සලා යන්තම් පලාන. ලස්සන නම. අයියා රොබින් මේ වෙනිවැල් ගැට එක බොන්න. යකා මට පුදුම ගෙහිල්ලක් නගා ගෙහුවේ. කිස්මන් ගහනකොට වඩා දුවන්නනේ තිබ්බේ. වන්නේ කොහමද? අකාපු ගමන් වඩාගෙන ගෙව්වා. කවුද ඔයා? මං වාගේ කලින් බොයිෆ්‍රෙන්ඩ්. ජනිත. නෑ නංගි. අකිලද? නෑ පැටියෝ. මధుරද? නෑ. සුදීරද? නෑ වස්තුවේ. එහෙනම් සමීර කනිෂ්ක තීක්ෂණ? නෑ නංගි මං ෆ්ලෑෂ් බෑක් එකේ රොෂාඩ් ප්‍රනාන්දු. ડોක්ටර් වාඩිගෙන නොතනින්. මොකද්ද ප්‍රශ්නේ? ડોක්ටර් මගේ ඔළුව සෑන්න රිදෙනවා. මේ තමුන් බොනවද? දැන් බෑ ડોක්ටර්. හවසට මම දැක්ක පෙට්ටි කඩෙන් අර එග් රෝල් එකක් කන මම දැක්ක උදේ. තෝ තමයි මේ පඩේ ඇරලා තියෙන බුදු අම්බෝ ගඳ ඇෆුත් දනවා. ඔබ බ්ලොක් ඉස්සර මාව නෝන්ටි කරානේ. නෑ වරෙන්කො පෙටි කෑෂ් ඉල්ලගෙන මම දෙන්න පඩේක රෝල් කරලා. මං අල්ලපු ගෙදර කෙනත් එක්ක පැනලා යනවා. ඔබ මට කියලා මෙච්චර කාලෙක ඔක්කොම දේවල් කරේ. මගේ මගුලක් නෙවෙයි. මෙන්න මේක ෆ්‍රිජ් එක උඩ තිබ්බේ. උඹලා ගෑණි ලියලා තියලා ගිහිල්ලා.